අද අපි කතා කරන්නේ ස්පෝකන් ඉංග්ලිෂ් බිගිනර් කෙනෙකුට ඒක පටන් ගන්න සුදුසු උපදෙස් මොනවද කියන එක. පටන් ගන්න හොඳම ක්‍රම 10ක් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි එක තමයි දිනකට අපි වචන 5ක් 10ක් අතර ප්‍රමාණයක් අලුතින් ඉගෙන ගන්න ඕනි. උදාහරණ විදිහට busy, tired, hungry, difficult, ready වගේ දේවල්. දෙවෙනි එක තමයි වචන තනියම නැතුව වාක්‍යයකින් ඉගෙන ගන්න. උදාහරණයක් විදිහට busy කියලා නිකම්ම කියන්නේ නැතුව I am busy today වගේ දේවල්. ඊළඟ තමයි දිනපතාම තමන් කරන දේවල් ඉංග්‍රීසි වලින් කියන්න. I am getting ready, I am going to work, I am having breakfast, I need to finish this work වගේ අපි දෙයක් කරනකොට ඒක මොකක්ද කියන එක ඉංග්‍රීසි වලින් කියන්න. ඊළඟ එක තමයි අපි කණ්ණාඩියක් ඉදිරියේ විනාඩි 5ක්වත් කතා කරනවා නම් අපිට තවත් කොන්ෆිඩන්ස් එකක් එනවා. අද කරලා දේවල්, හෙට කරන්න තියෙන දේවල් ඒවා සරලව කතා කරන්න. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා. වැරදි වෙයි කියලා බය වෙන්න එපා. ස්පීකින් ඉම්ප්‍රූව් වෙන්නේ වැරදි කරමින් කතා කිරීමෙන්. මොකද පුංචි ළමයෙක් වුණත් පුංචිම කාලේ සිංහල කතා කරනකොටත් වැරදි තමයි ඒගොල්ලෝ ඉගෙන ගන්න. ඒ වගේ තමයි මේකත්. මුලදී සිංහලෙන් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරන්න එපා. සරල ඉංග්‍රීසි phrases කෙලිම මතක තියාගන්න. I don't know, let me check, I'll call you later වගේ දේවල් කෙලිම පාඩම් කරගන්න. ඊළඟ තමයි ඉංග්‍රීසි අපි අහන්න ඕනේ. දිනකට විනාඩි 5ක් 15ක්වත් පහසු ඉංග්‍රීසි වීඩියෝස් or conversations අහන්න. මුලදී තේරුම් ගන්න අවශ්‍ය නැහැ. අහන එක තමයි වැදගත්. ෂැඩෝවින් කරන්න. ඒකෙන් අදහස් කරන්නේ කෙනෙක් ඉංග්‍රීසි කියන වාක්‍යයක් එයා කියන විදිහටම අපි නැවත කියන එක. මේ YouTube එකේ ඕනි තරම් ඒ වගේ ෂැඩෝවින් වීඩියෝස් තියෙනවා. ඒවා අහගෙන ඉඳලා ඒ වගේම අපි ආපහු කියන එක තමයි ෂැඩෝවින් කියන එකෙන් අදහස් කරන්නේ. ග්‍රැමර් වලින් පටන් ගන්න එපා. මුලින්ම පැටර්න්ස් කීපයකින් පටන් ගන්න. I am, I have, I want, I need, I like, I don't, can you, could you වගේ ඒවා phrases විදියට පටන් ගන්න. දිනකට අවම වශයෙන් විනාඩි 15ක්වත් කතා කරන්න. සතියකට එක දවසක් පැයක් කතා කරනවට වඩා දිනපතා විනාඩි 15ක් වගේ ප්‍රැක්ටිස් කරන එක වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. මේකෙදි ෂැඩෝවින්, ලිස්නින් ඒ වගේ දේවල් කරන එක ගොඩක්ම වැදගත්. දිනපතා ප්‍රැක්ටිස් එකකට උදාහරණයක් විදිහට අපිට පුළුවන් උදේට I woke up at 6 o'clock, I am getting ready for work, I am going to have breakfast. දවල්ට අපිට පුළුවන් I have a lot of works today, I need to finish this first. ඒ වගේ දේවල්. මේ උදාහරණ විදිහට මම දීලා තියෙනවා. ඒව බලාගෙන කියන්න. මාසයක් මේ විදිහට කළොත් ඉංග්‍රීසි ගැන තියෙන බය අඩු වෙලා වාක්‍ය ස්වභාවිකවම ගොඩනගෙන්න පටන් ගන්නවා. මේ විදිහට අපි දිගටම කරොත් අපිට පුළුවන් බය නැතුව ඉංග්‍රීසි කතා කරන්න. ඇත්තටම ෂැඩෝවින් කියන එක තමයි අපිට බෙස්ට්ම මෙතඩ් එක විදිහට මම පෞද්ගලිකව හිතන්නේ. මේ වගේ වීඩියෝස් දෙකටම නරඹන්න අපේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා අපේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.